ඒ මනුෂ්‍ය සත්වයා මේ ලෝකෙට ඇවිල්ලා මනුෂ්‍ය ජීවියෙක් වශයෙන් ජීවත් වෙනවා. හැබැයි මේ මනුෂ්‍ය සත්වය දන්නේ නැහැ මේ මනුෂ්‍ය සත්වයා කියන මේ මනුෂ්‍ය ජීවිය වශයෙන් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ සම්මතයේ මේ දකින මේ දේවල් වලට එහා ඔබට ගිය බලයක් මේ මනුෂ්‍ය සත්වයා තුළ තියෙනවා කියන එක දන්නේ නැහැ. ඒකට හේතුව තමාගේ සිතේ තියෙන මේ බලය විහිදුවලා තියෙන එක එක තලවලට ඒ තලවලට ගිහිල්ලා එක එක දෘෂ්ටිවල එක එක සංකල්පවල එක එක වේදනා මට්ටම් වල එක එක කතන්දරවල පැටලෙලා කාලය ගත කරන නිසා ඔයගලන්ට හැකියාවක් නැහැ තේරුම් ගන්න ඔබගේ සැබෑ බලය. ඒ කියන්නේ ඔබගේ මේ එනර්ජි බොඩි එක කියන දේ ගැන ඔබට අවබෝධයක් කොහෙන්වත් දීලා නැහැ. එනර්ජි බොඩි එක කතා කරනකොට ඒක වෙන නිකන් එක විකාරයක් වගේ බලන්න පුළුවන් කොටසකුත් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒක තමයි මේ මාර භූමිය කියලා නමක් කියලා දෙන්නේ මේකට. ඔබගේ පවර් එක ඔබ ළඟ තියෙන බලය ඔබගෙන් අයින් කළා දාලා බලය දීලා තියෙනවා මේ සම්මතය කියන දේවල් වලට. දැන් මේ කියන්නේ මේ සම්මතය බොයිකොට් කරන්න කියන එක නෙමෙයි. මේක පටන් ගන්න ඔබගේ ඇතුළාන්තයේ තියෙන කුණු වලින් මිදෙන්න. ඔබගේ බලය කියන දේ ඔබගේ සිතේ තුල සිතේ කියන දේ පාවිච්චි කරලා ඔබට ඔබගේ ලෝකය හදා ගන්න පුළුවන්. හැබැයි ඔබගේ සිතේ දුවන රටා කෝකකම් වංචා ව්‍යාජකම් එතකොට දෘෂ්ටි වලට යටත්ව ජීවත් වෙන ඒ ස්වභාව නිසා ඔබගේ බලය ඒ තැන්වල අන්ජෝසින් විස් වෙලා ෆ්‍රැග්මන්ට් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සෝල් එක ෆ්‍රැග්මන්ට් වෙලා තියෙනවා. එක එක දේවල් වල ගැලවෙන්න බෑ. පොඩ්ඩක් හිතලා බලන්න නිකන් වැලි ගොඩක් වගේ ඔබගේ සෝල් එක එක තැන්වල ගීර වෙලා තිනවා මේ තල 31 තුල. ඒ දේවල් මන්ත්‍රයට ගේන්න කියලා මම කියන්නේ. ඒක ඔක්කොම එකට ගත්තම තමයි ඔබගේ ආධ්‍යාත්මික බලය පූර්ණ වෙන්නේ. එතෙන්ට එන්න බෑ මොකද මේ සසර ඔබ වෙනබලා තියනවා එක එක සාධක මත. ඒ සාධකවල තමයි ඔබ යන්නේ ඇත්තේ. ඒ තුල තමයි ඔබට යන්න හිතෙන්නේ. මොකද ඒක තමයි ක්‍රමය, ඒක තමයි පැටර්න් එක, ඒක තමයි සයිකල් එක, ඒක තමයි කර්මය කියලා කියන්නේ. හරි. එතකොට මේ කර්මය කියන දේෙන් මිදෙන්න බෑ. අපට ඉහළින් තව කෙනෙක් ඇවිල්ලා මේ ස්වභාවය ඔබට විවෘත කරන්නේ නැත්තම්. විවෘත කරනවා කියන්නේ මේක එනර්ජටික් දෙයක්. මේක එනර්ජටිකලි වයිබ්‍රේෂනලි තමයි ඔයගලන්ට අලයින් වෙන්න තියෙන්නේ. මේක කණෙන් ඇහුවට හිතෙන් ඔයගොල්ලෝ මේව ධාරණය කරගත්තද මේවා එළියේ තියෙන නිකන් භෞතික සාධක වශයෙන් නැතුව ඔබගේ ඇතුළාන්තයෙන් පරිසුදු වෙන්න ඕනේ. එතකොට ඒකට ලේසිම දේ තමයි මේ ශ්‍රද්ධා සාසනය. මේ ශ්‍රද්ධා සාසනය කරන දේ හරියට ඇහුවොත් අහගෙන හිටියොත් නිතර ඇහුවොත් එකම දේ නිතර අහනකොට අහන වෙලාවට ඔයගොල්ලන්ගේ ඇතුලේ තියෙන කුණු මට්ටම් වලින් ගැලවිලා යනවා. එතකොට අර මෙතෙක්කල් විඳපු දුක් ටික බර ඒ දුක්වල බර ගැලවෙන බව ඔබට ඇතුළාන්තයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් මම මේක කියන්නේ ඒ ඇතුළාන්තයෙන් ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ දුක් කියන දේ ඇත්තටම රඳලා තියෙන්නේ සිතක් තුළ. සිතේ තමයි ඒ බර අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ බර කියන දේ පවතින දෙයක් නෙමෙයි කියලා කියනකොට ඔබගේ ඇතුළාන්තයේ මේ කියන වචන ටික ඇහෙනකොට ඒ බර ටික අරගෙන ඔබගේ සුද්ධාත්මයෙන් නිදහස් කරන්න තමයි මේ ප්‍රයත්නය. සුද්ධාත්මය නිදහස් වෙනකොට ඒ නිදහස් වෙන කට්ටියට තේරෙන්න පටන් ගන්නවා මම මෙච්චර කාලයක් හෙව්වේ මේක. මම මෙච්චර කාලයක් කොච්චර මං මුලා වෙලාද මම මේ ආධ්‍යාත්මිකක් කියලා යන්නේ. හරි කවදාකවත් සැටිස්ෆයි වෙන්නේ නැති, කවදාකවත් සංසිඳෙන්නේ නැති, කවදාකවත් ධර්ම පිපාසෙ නිවෙන්නේ නැති මේ වගේ සංසාර ගමනක මේ වගේ ආධ්‍යාත්මික ගමකට මම මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ. අදයි මට දැනෙන්නේ මේ බර මට අයින් කරගන්න පුළුවන් කියලා. මොකද මේ බර අයින් කරෙමඩ යන කාලය ටෙක්නිකලි ෂණයයි. මේ තියෙනවා මේ නෑ. ඒක මම නිතරම කියන දෙයක්. ඒ වෙන්නේ ඔබගේ අලයින්මන්ට් එක හරහා. දැන් අලයින්මන්ට් එක කරගන්න බැරි ඔය එක එක දෘෂ්ටිවල එක එක තලවල එල්බගෙන පෙරේතකම් වලට හෝ ආදරයට හෝ එක්කෝ දෘෂ්ටි වලට හෝ ආගමික දෘෂ්ටි වලට හෝ සංකල්ප වලට හෝ නතු වෙලා ගැති වෙලා ඔබ එක එක තැන්වල හිර වෙලා ඉන්නකොට ඔබට එතනින් එහා තලයකට යන්න අවසර නැහැ. දැන් නැවතත් කර්මය පරිදි ඔබ එසේ වෙනවා නම් ඔබගේ කර්මය පරිදිම තමයි ඔබට මේ කතාවට ඇහෙන්නේ. ඔබ පතාගෙන ආවනම් මේ භවයේ මේ කාලය තුලදී මේ කතාව ඇහෙන්න කොහෙන් හරි ඇහුණා නම් ඒ කියන්නේ ඔබට හේතුඵල සකස් වෙනවා. මොකද මේ හරියට සම්මුඛ වෙන්න මේ ශුද්ධ කේන්ද්‍රයට
සම්මුඛ වෙන්න ඔබගලුල් තියෙන කුණු ටික ඔබ තුළ තියෙන මේ මාන්නකාර කොටස් ටික ගැලවෙන්න සබාදහම හේතුඵල යාත්‍රාර ඔබව හදනවා. ඔබ සබාදහමේ කොටස මේක God කියන concept එකෙන් බලුවා you are God. You are God. God is within you කියලාදී. God is within you. එතකොට higher self concept එක ගත්තොත් higher self එක කියන්නේ God element එකෙන් අංශුවයි. දැන් මේ God කිව්වම නැත කියලා මේ God කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ මේ පුද්ගල ස්වරූපයක් නෙමෙයි. මේ සබාදහම තමයි මම කියන්නේ. ඒගොල්ලෝ වචන දාගෙන තියෙන්නේ. මේ තේරුම් ගන්න, මේ මිනිස්යන තේරුම් ගන්න පාවිච්චි කරපු වචන. එතකොට මේ සබාදහම කිය ස්වභාවිකත්වයට පත් වෙනවා කියලා කියන්නේ මේ අල්පේච්ඡ ජීවිතේට නතු වෙලා ගහක් වගේ ඉන්නවා කියන එක නෙමෙයි. මොකද ගහක් වගේ ඉන්න නම් මුල් බැදලා තිබුණේ නෑනේ පොළවේ. කකුල් ටිකක් දීලා තියෙන ඇවිදින්න. එතකොට ජීවිතේ යාම යන්න පුළුවන්. ජීවත් වෙන්න දෙන උස්ම ගන්නවා. හරි ජීවිතේ කෘත්‍ය ජීවත් වෙන කෘත්‍ය ටික කරන්න වෙනව නැත්නම් නිකන් ජීවත් වෙන්න බෑ. ඉතින් ජීවිතේ ජීවත් වෙන මනුෂ්‍ය සත්වයාට තමාගේ එනර්ජි බොඩි එක එක තැන්වල විසිරලා තියෙන සුද්ධ ආත්මික කොටස් ටික ෆ්‍රැග්මන්ට් වෙලා තියෙන සෝල් ෆ්‍රැග්මන්ට්ස් ටික එකතු කරගෙන මේ ගමන යනකොට පූර්ණත්වයටපත් වෙන්න පිරිණිවෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එතෙන් දෙන්න ඔබ පාරිශුද්ධ වෙන්න ඕන. පාරිශුද්ධ වෙන්න බෑ ඔබගේ අර කියපු අව්‍යාජකම් අව්‍යාජ වෙන මාර්ගයට ඇවිල්ලා නැත්තම් ඔබගේ ඇතුළේ තියෙන ව්‍යාජකම් ඔබගේ ඇතුළේ තියෙන කුහකකම් ඔබගේ ඇතුළේ තියෙන වංචා ඔබගේ ඇතුළේ තියෙන දෘෂ්ටි වලින් ඔබ අයින් වෙන ලෑස්ති නැත්තම් ඔබගේ හිස නමලා මේක පිළිගන්න ඔබ ලෑස්ති නැත්තම් ඔබට මේ කතාවේ එන්න විකෘතියක් වගේ හෙන්න පුළුවන්. එනිසා මේ කතාව විකෘතියක් වගේ දැනෙනවා නම් මොහොතකට හිතන්න ඔබගේ ඇතුළත මොන හරි විදියකින් තරහක් හෝ දුකක් හෝ වේදනාවක් හෝ කනස්සල්ලක් හෝ ෆ්‍රස්ට්‍රේෂන් එකක් දැනෙනවා නම් මේ වචන අහනකොට මොකොත් ජජ් කරන්නේ නැතුව කල්පනා කරලා බලන්න මොකක්ද කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද ඒ දැනෙන්නේ ඔබගේම මාන්නයට. ඒ තමයි මම අර කියපු ආගමික ආධ්‍යාත්මික වශයෙන් ඔබ බලෙන් දාගෙන ඉන්න දෘෂ්ටි කොට. ඒ නිසයි රිදෙන්නේ. ඒ නිසයි දැනෙන්නේ. අන්නේ දැනෙන ස්වභාවය තමයි මමත්වය කියලා කියන්නේ. ඒ දැනෙන ස්වභාවයෙන් නිදෙන්න බෑ. ඔබව වැහිලා තියෙන්නේ අධ්‍යාත්මයෙන්. ඒ නිසා මේ දැනෙන ස්වභාවය ඔබමයි කියලා හිතාගෙන ඔබ මේ සංසාර ගමනේ පෙර පරිදි සසර පුරුද්දට ගමන් කරනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අනිත් පැත්තට ගමන් කරන්න ඕනේ. උඩුගම් බලා යන්න ඕනේ. උඩුගම් බලා යන්න කියන්නේ ගම අතරලා රට අතරලා දුව දරුවා අතරලා පවුලේ කට්ටිය අතරලා යන එක නෙමෙයි. ඔබගේ හිත ගෙනියනේ පාර්ගෙන් ගැලවෙන්න ඕන. ඔබ මේ දේශනාව වලට හදවතින් සම්මුඛ වෙනවා නම් මේ දේශනා ভাইබ්‍රේෂනලි එනර්ජටිකලි ඔයගලන්ගේ ඇතුළාන්තයට දැනෙනවා නම් මේ කණෙන් එන්නේ මේ සෝතය හරහා ඔබගේ මේ ඇතුළට මේක දාන්නේ. මොකද කන බොරු කියන්නේ. එස කණෙන් එන දේ ඔබගේ මන බොරු කරයි. බොරුවක් හෝ වැරදි දෙයක් හෝ කියලා කියන්න පුළුවන්. හැබැයි මේ මොහොතේට ඔබ ඒ ශ්‍රවණය හරහා ගියොත් ඔබට ভাইබ්‍රේෂන් එක ඔබගේ ඇතුළත කීදා වැහලා ඔබගේ ජීවිතය තුලින් සුවදාම ක්‍රියාත්මක වෙනකොට මේ පාඩම් ටික මේ උපදේශ ටික මේ ভাইබ්‍රේෂන් එක ඔබ තුලින් ක්‍රියාත්මක වෙලා ඔබගේ පාරිශුද්ධ වීම කරා ගෙනියනවා. හැබැයි මතක තියාගන්න මේක අහලා කාලයක් ඊට පස්සේ නාහා හිටියොත් ඔබගේ ভাইබ්‍රේෂන් එකෙන් එහාට යන්න මායя ඔබගේ මාරසිත හෝ මායя ඔබගේ ඇතුලේ ඉන්න මායя තව බලවත් වෙනවා. මායාගේ බලය ප්‍රහීන කරන්න පුළුවන් වෙන්නේ මේ ভাইබ්‍රේෂන් එකට එකතු වෙන තරමටම තමයි. නැත්තම් ඔබගේ තියෙන සිව් මාන ඔබට පේන්න පටන් ගන්නෙ නෑ. ඒ පේන්න පටන් ගන්න එක ප්‍රැක්ටිකල් නොලෙජ් එක, ඒ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක පස්චේක විදියට කරන්න නම් ඔබ ජීවිතේ යනකොට සුබාදාම ඔබ තුලින් කතා කරලා ඔබට පෙන්නලා දෙනවා මේක. අහුවෙන් පස්සේ ඒ තමයි පාරිශුද්ධ වෙනවා දැනෙනවා කියලා කියන කට්ටිය යන තැන. ඒක වෙනවා. ඒක දැනෙන්නේ නැති කට්ටිය කියන ඔයගලන්ගේ කෙලස් තියෙන දෘෂ්ටි තියෙනවා. දරා ගන්න බෑ මේක විඳ ගන්න බෑ. මොකද පෙර දැනුමත් එක්ක මේක සංසන්දනය කරන්න යනකොට ඔබ අතරමං වෙනවා, ඔබ හිර වෙනවා, ඔබ වම්මුලා වෙනවා.
මේක පෙර දැනුමත් එක්ක සංසන්දනය කර කර යන ගමනක් නෙවෙයි. පෙර දැනුම කියලා කියන්නේ ගෞතම සාසනය ලබාගත් ආකල්ප ආචාර ධර්ම සම්ප්‍රදායන් නිසා ඔබ ඒකට නතු වෙලා ඒකට පිටිපස්සෙන් නම් ඉන්න ඔබට මේ කියන කතාව දරා ගන්න බෑ. දරාහන් හිටියත් හරියට මේකේ තියෙන එසන්ස් එක ගන්න බෑ. එනිසා මේක ආගමක් නෙමෙයි. මේක තමයි සත්‍ය. මේක තමයි මනුෂ්‍ය ජීවිය. සත්‍යක් වශයෙන් ජීවත් වෙන. තමාගේ උපරිමය highest potential එක ලබා ගන්න ඔබගේ කර්මඵල කතාව ප්‍රහීන කළා හේතුඵල හරහා මාන්නය දිය කරලා දාලා ඒ ලැබෙන දේට අතාරීමේ මාර්ගයේ ගියාම ඔබගේ ඒ ප්‍රශ්න ටිකෙන් මිදෙනකොට ඔබගේ ඇතුළේ තියෙන ඒ දාහය හෝ ඒ ගැටලුව හේ මිත්‍යාව ගැලවිලා ගියාම ඔබගේ අර විහිදී ගිය soul fragments එකට උනාම ඔබගේ unified soul එකට ඔබ ඇතුළතින් එකතු වෙනවා. මේක මේ දවසින් දෙකකින් වෙන වැඩක් නෙමෙයි. මේක අවුරුදු 5ක් 6ක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් 20ක් වෙන්න පුළුවන්, සෑහෙන කාලයක් වෙන්න පුළුවන්. ඔබලට මේ ජීවිතේක නොවෙන්නත් පුළුවන්. වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක යට තුලින් යන එක තමයි dark night of the soul කියලා කියන්නේ. dark night of the soul කියලා කියන්නේ මේ ඔබගේ soul එක, ඔබගේ ආත්මය ඔබ ගෙනියනවා. ඔබගේ යටිසිතේ තියෙන ඒ කළු අංශ ටික, ඒ කියන්නේ කර්මයේ ටික, ඒ කියන්නේ කෙලස් ටික, ඒ ටික දිය කරන්න ආත්මීය පරිවර්තනය කරා ඔබ එක්කන් යනවා පාඩම් පරීක්ෂාලා. ඒ පරීක්ෂාලා යනකොට ඔබගේ යටිසිත තමයි මේ ෂැඩෝ එලිමන්ට් එක තමයි ඔබගේ ලෝකයේ මේ ප්‍රක්ෂේපණය කරන්නේ. ඔබගේ ලෝකේ ඔබට පේන රියැලිටි එකේ ඔබගේම ගනුදෙනු කරන් පාවිච්චි කළා. ඔබගේ යටිසිත මේ ස්වභාවතාවගේ නියන්ත්‍රණය හලා හේතු සකස් කරන ඔබගේ ඇතුළත දෙවෙන මේ එළිය දේවල් වලට ඇතුළේ දකලන ඒ ස්වરૂපය නිෂ්ප්‍රභා කරලා දාන්න. ඒක දවසින් වෙන්නේ නැහැ. ඒක වෙනවා වෙගෙන යනවා. හැබැයි මේ සුද්ධ කේන්ද්‍රයේ මේ බුද්ධ වචනය ඇහෙන මේ බුදු කේන්ද්‍රයට සුද්ධ කේන්ද්‍රයට එකතු වෙන සත්‍යයන් හට මේ මෛත්‍රී බුද්ධ රාජ්‍ය ඔබගේ ඇතුළත ඕපන් වෙන බව ඔබට දැනෙන කොටස දන්නවා. මේක තමයි ක්‍රමය කියලා. ඔබගේ ඇතුළත තියෙන කුණු දරාගෙන මේ ගමන යන්න බෑ. ඒකේ මෛත්‍රිය කියන්නේ මොකක්ද? අර සමාජ සංකල්ප ආචාර ධර්ම සම්මුති ක්‍රම වලට යටත්ව ඉන්නකොට ඔබගේ ඒ පරිදි ඒ ජජ්මන්ට්ස් දෙනවා. ඉතින් ඒ ජජ්මන්ට්ස් වල දුන්නම ඒ එතන හිර වෙනවා. මේ කියන්නේ ඔබගේ සුද්ධ ආත්මයේ තියෙන කොනට එන්න කියලා කියන්නේ. සුද්ධ ආත්මයේ තැනට එන්න බෑ. සමාජයේ බර ඔබගේ කර උඩ තියනවා. ඒක එච්චරටම බරයි. ඔබගේ මේ සුද්ධ ආත්මයේ වෙන්න බවට පත් වෙන්න බෑ ඔබට. ඔබගේ මාන්නය දී කරන්නේ නැතුව. දැන් ගොඩක් කට්ටිය කැමති මාන්නේ දෙයට ගන්න ගොඩක් කට්ටිය මේ ප්‍රත්‍යක්ෂ කියන දේ හොයාගෙන යනවා. ඒක ප්‍රත්‍යක්ෂ දැකපු කට්ටිය තව දෙයක් මොන හරි දෙයක් කියලා හොයාගෙන යනවා. ඉවරයක් නෑනේ. එතකොට මේ ඉවරය නැත්තේ ඔබගේ ඇතුලේ නොසන්සුන ස්වභාවයෙන් නිවන්න නොසන්සුන ස්වභාවයෙන් නිසා තමයි ඔබගේ සසරේ ආවේ. මේ ජීවිතේ මේ ලදපු ආත්මේ පැත්තක තියෙන මේ සසර පුරාට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒකදී අපිට සතෙක් නෑ. මේක අපි හිතුවම මේක ඒතියසම් වගේ මේ ලෝකෙ මොන හරි කවුරුත් නෑ කියලා හිතලා මැරලා යන්න පුළුවන්. අපිට පෙර භවයේ තිබුණ නෑ කියලා හිතලා මැරලා යන්න පුළුවන්. අලි ගෞතම සාසනය පවතුනේ නෑ ඒක බොරුවක් කියලා මැරලා යන්න පුළුවන්. අය අතීතයේ කියලා දෙයක් කතාවක් හදලා දෙන මේ ඔක්කොම සිමියුලේෂන් එකක් මේක බොරුවක්. ඇත්තටම තිබුණ නෑ එහෙම දෙයක්. ඒ වෙන්න පුළුවන්. එහෙමත් කියනවා. ඉතින් මම කියන්නේ මෙච්චරයි. මොනම වුණත් අතීතයේ තිබුණත් නැතත් දාසනයක් තිබුණත් නැතත් මම කියන්නේ මේ වෙලාවේ මේ කියන දේ ඔබගේ හදවත තුළ දැනන සත්‍ය කියලා. ඔබට වෙන සාධක අරෙන් මේක අරන් දෙන්න අවශ්‍ය නැහැ. මෙච්චර කාලයකට මම්මුලා වෙලා අතර වටේ දුවලා හති වැටලා විඩාවටපත් වෙලා මේ දුක් විඳින මේ සංසාර චක්‍රය යන මේ මනුෂ්‍ය සත්‍යය ගැලවෙන්න ඕන නම් මේ ভাইබ්‍රේෂන් එකටයි සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඔබ තුලින් ඔබගේ ලෝකය පාරිශුද්ධ වෙන්න පටන් ගන්නවා. ඔබගේ අදිෂ්ඨානය පරිදි ඔබගේ ඇතුළත තියෙන මොකද්ද කේන්ද්‍රය? ඒක තමයි එළියේ පටන් ගන්නෙ. ඉතින් ඔබ කම්මලේ කිව්වොත් ඔබගේ ලෝකයේ මොන හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. වංචාව නම් ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. පීඩනය බොරු කරනවට පීඩනය, වංචා කරනවට පීඩනයක් දෙනවා. මොකද සබාධාමට ඕනේ ඔබ ඒ තැන් වලින් ගලවන්න.
මේ මිනිස්සයා කියන දෙක අතර තියෙන ඇතුළත තියෙන මාන්නය එහෙම ගැලවෙන්නේ නැහැ. එහෙම ලේසියෙන් යන්නේ නැහැ. මේ මෙතෙක් කාලෙට දුකම විතරයි මාර්ගය කරගෙන තියෙන්නේ. දුක තමයි. හැබැයි දුක වලින් යන උනාට මේ බුද්ධ කේන්දරයෙන් මේ කතා කරන මේ සුද්ධ කේන්දරයෙන් ඔබට මේ ලැබෙන එනර්ජි එක හරහා මම කලින් කිව්වා වගේ ඔබ තුලින් ඔබගේ ආත්මය පරිශුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ යම් කිසි තැනක වෙන කාලේ ඊට සෙතරින් එහාට ඔබට සම්මුඛ වීම අත්‍යවශ්‍යයි. මොකද ගොඩක් වෙලාට තමුන්ට මේක විසඳ ගන්න බැරි තැන් එන්න පුළුවන්. එතකොට සම්මුඛ වෙන්න ඔබට මේකෙන් ගැලවෙන්න උදව් වෙයි. හැබැයි මතක තියාගන්න සම්මුඛ වීම කියලා දෙයක් කියන්නේ ඔබ රූපයෙන් අල්ලනවත් නාමයෙන් අල්ලනවත් නෙමෙයි. මේක සම්මුඛ වෙනවා කියලා ඔබ රූපයෙන් අල්ලගත්තොත් ඔබගේ නැවතත් ඔබ ඇලෙනවා. ඉතින් ඒක ගැන ලොකුවට හිතන්න ඕනේ නෑ. ඒක වෙනකොටයි වෙන්නේ. ඒක ඇලෙනකොටයි දකින්න ඕනේ අලුණක් කියලා. ඇලෙන්න කලින් මං ඇලෙන්නේ නෑ කියලා හිතාගෙන ඇලිලා ඉවර වෙලා ටිකක් වෙලා යනකොට ඔබ දන්නේ නෑ ඇලිලා කියලා. එතකොටත් ඇලිලා ඉන්නේ. හිතනකොටත් ඇලිලා ඉන්නේ. ඒ නිසා කියන්නේ මේ වගේ සූක්ෂම තැන් දකින්න ඔබගේ ඒ තියෙන ස්වභාවය ඕපන් කරන්න විවර කරන්න තමයි මේ හඬ නිකුත් කරන්නේ. එතකොට මේ නිකුත් වෙනාත් එක්කම ඔබට තේරුම් ගන්න පුළුවන් මේ මනුෂ්‍ය ආත්මයක් බල මේ මනුෂ්‍ය සිතක් තරන මේ සත්‍යය ඇවිල්ලා තියෙන මේ ලෝකතලය මේ සංසාර චක්‍රය තුල මේ ඉන්නකොට එයාට නැතාන්තයක් තියෙනවා ඇතාන්තයක් දෙන නැතාන්තයේ තියෙන බව දන්නේ නැහැ. හැබැයි නැතාන්තය කියන දේ කියන්නේ අර ආත්මය කියන එකේ ෂෙල් එක. හරි. එතකොට මේ ආත්මය කියන එකේ ඇතාන්තය ආත්මය කියන එකේ නැතාන්තය සත්‍යය ඉනාන්තය කියලා ගත්තම මේ සියලු දේ දකින්නේ මුල් ස්වභාවයටපත් වෙන්න තමයි මේ කියන්නේ සබදාමට එක්වීම මූලාශ්‍ර ප්‍රභවයට එක්වීම මේ සියලු අංශ වල අවසාන පොර තියෙන්නේ මූලාශ්‍ර ප්‍රභවය තුලයි. කියන්නේ මේ මුළු සබදාම තුලයි. මේ සබදාම කියන්නේ මේ කස්කල් කඳු ඒවනේ විතරක්ම නෙමෙයි මේ පේන්නේ නැති ලෝකයේ මේ මුළු ඒකකයක් වශයෙන් ගත්තම සබදාම වෙන්නේ. අපිට කියලා දීලා තියෙන්නේ මේ මාර භූමියේ ස්වභාවය මේ අවුරුදු මෙහෙම ලිනියර් ටයිම් එකේ මේව කාලයක් යනවා මේ අවුරුදු බිලියන ගාණක් මේ අර්ත් එක පැවතුනා. මෙච්චර කාලයක් සිවිලයිසේෂන් තිබිලා තියෙනවා. ඊට කලින් සිවිලයිසේෂන්ස් තිබිලා තියෙනවා. මෙච්චර 37ක් වෙලා තිබිලා තියෙනවා කියලා කියනවා. එතකොට මොහොත මේ කියන්නේ? ඒක ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්, හැදුව වෙන්න පුළුවන්, මායාවක් වෙන්න පුළුවන්, සිමියුලේෂන් තියරි එකක් වෙන්න පුළුවන්. අර අපි මේක ඇදබෙද සමන්න මොන හරි තවත් මායා කතාවක් වෙන්න පුළුවන්, ෆ්ලැට් අර්ත් තියරි කියලා වෙන්න පුළුවන්. මේක ඩෝම් එකක් උඩ තියෙන ෆර්මමන්ට් එකක් කියලා කියනවා. මේක ෆ්ලැට් අර්ත් එකක් කියලා කියන්න පුළුවන්. මේක ගෝලයක් කියලා කියන්න පුළුවන්. මේ ගොඩාක් දේවල් තියෙනව නේද මේ ලෝකේ අපිට කියලා. හා ඒ අපිට ඒක අවලා තියෙන කතන්දරට ඒ කවල තියෙන කතන්දර එක ජීවත් වෙන ගැටෙන්න නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන අපේ කර්මඵල කතාව විසඳ ගන්න. මේ සියලු දේවල්ම එකට එකට බැඳිව ඇවිල්ලා එකිනෙකට බැඳි දේවල් වල අපිට කියලා දීලා අපිට මේකෙන් ගැලවෙන්න මාර්ගය අවශ්‍ය කාලෙදී අහන්න දෙනවා. ඒ අහන්න දෙනකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ මේන් ගැලවෙන්න try කරන්න. ගැලවෙන්න බැරි කට්ටියට නිතර නැවත සසරේ යන්න වෙනවා. මම නම් දකින්නේ දැන් පියාණන්ගේ දේශනා බුද්ධ මාර්ග channel එක ගැන අහන පියාණන්ගේ දේශනා අහන කට්ටියට දේශනා අහපු ගමන් මහා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙලා මහා කොම් පෞටික හේදුනා කියලා හිතුවට සතිය 2-3 මාසයේ යනකොට ඔබගේ ভাইබ්‍රේෂන් එක ගිලිහි යනවනම් ඒ කියන්නේ එතන අඩුවකින් ඔබ ලෑස්තිලා තියෙන්නේ. අඩුවක් තියාගෙන මේ ගමනට ආවොත් ඒ අඩුව සුබදාම ඉස්මතු කරලා ඔබව වහනවා. මේ වහනවා කියලා කියන්නේ ඔබගේ සුද්ධ ආත්මය මේ යන්න හදන මේ ගමනෙන් ඔබට බාධා කරලා ඔබව නවත්තනවා. ආහන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ නැහැ. හරි. ඒකට මොන හරි ඉගෙන ගන්න, ගලව ගන්න, මොන හරි මඩ හොද ගන්න මඩව ගැස් තියෙනවා නම් සබදාම ඔයගලන්ට එහෙම යන්න ඕන විදිහට හේතුඵල සකස් කරලා දීලා ඔබව ඒ විදිහට හේතුඵල මාන්තනේ හරහා යවනවා. ඒ තියෙන සියුම් කොටස් සියුම් ස්තරවල තියෙන මාන්නයන් ගලව ගන්න.
එනිසා මට දැනෙන්නේ සියලු දෙනාටම මේක හරියට ඇහුවොත් හදවත ඇතුළාන්තේ ඉඳන් පාරිශුද්ධ කරගන්නවා අර්ථයට මාර්ගවතට වැටුණොත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද මේක එනර්ජටිකලි අලයින් වෙනකොට ඔබගේ ජීවිතය තුලින් ඔබගේ ආත්මය තුලින් ඔබගේ හදවත තුලින් සබදාම කතා කරනවා. ඒ කතා කරනකොට ඔබට ප්‍රත්‍යක්ෂ දැනෙන්න පටන් ගන්නවා. ප්‍රත්‍යක්ෂ තුලින් ඔබේ ගමන යනවා. ඒ ගමන යනකොට ඔබගේ faith එක, ඔබගේ විශ්වාසය, ඔබගේ මේ faith belief කියන කැමති නෑ. faith එක කියලා මම කැමති කියන්නේ. මොකද belief කම believe කරනවා දෙයක් කියන්නේ. faith එක කියන්නේ faith 100% faith. ඒ faith එක එන්නේ vibration එක දැනෙන නිසා. ඒක කියන දේ නිසාවත් කියන වචන නිසාවත් දේශනාවේ සුන්දරත්වය නිසාවත් නෙමෙයි ඒවා ඔක්කොම ඇතුළත් ඒවා කියනකොට ඔබගේ ඇතුළත awaken වෙන feeling එක තමයි ඔයගලගේ සාක්ෂිය. මේ දහම අකාලික වූ සත්‍ය දහමක් කියලා. මෙතන එන්න බැරි වෙන්නේ ඔබගේ මාන්නය නිසා. මේ මාන්නය දිය කරන්නේ නැතුව ඔබට මේ ගමන යන්න බෑ. මාන්නය කියන්නේ මේ භව චක්‍රේ පුරාවට ඔබ අරන් ආපු ඒ රටා, ඒ පුරුදු හැසිරීම, ඒ කර්මපතය. ඒ කර්මපතය ප්‍රහීන කරන්න තමයි මේ මනුෂ්‍ය ආත්මය කියලා මේ භවයේදී ඇවිල්ලා තියෙන්නේ. අපි අහලා තියෙනවා මේ භවයේදී මනුෂ්‍ය ආත්මීය නැති වුණාන් පස්සේ ඔබ සම්මාදිටියටපත් නොවි මිය ගියොත් ඔබ සතර අපාගත වෙනවා කියලා. එතකොට සෝවාන් වෙන සම්මාදිටියට පත්වන සත්‍යයට කියලා තියෙනවානේ අර ගල්කෙට 7ක් තුරාවට ඉදිරියට ආත්මය එක්කන් යනවා කියලා. ඒක මේ භවයේදීම කරගන්න පුළුවන්. වෙන භවයකට කැඩේද ඒක කියන්න බෑ. මේ භවයේ ලැබිලා තියෙන්නේ මේ භවයේ කරගන්න කම්මැලිකම වගේ නිකන් බෑ කියලා හිතන එකත් ඒකත් මාර ස්වභාවයක්. ඉතින් මේක ඔබගේ පුද්ගලයක් නැති ස්වභාවයක් ගැන කියන ඔබ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා නමට කියන එක නෙමෙයි. සත්‍ය පුද්ගලෙක් බවට පත් නොවෙන්නේ කොහොමද? ඔබ පූර්ණත්වයට පත් වෙන්න. පූර්ණත්වයට ආවේ නැත්නම් ඔබ එහෙම කෙනෙක්. ඔබට ඒක කරන්න බෑ. නැත්නම් ඔබ හැමදාම කොහේ හරි මොනවා හරි හොයනවා. සබදාහමත් එක්ක වැඩ කරනකොට සබදාහම මොකද්ද කියලා තේරෙන පටන් ගන්නකොට ඔබට තේරෙන පටන් ගන්නවා ඔයගලන්ගේ මේ හිතන දේවල් වලින් කිසිම පළක් නැහැ. සබදාහම has a plan. ඒ වගේම ඒකට අනුගත වෙනකොට ඒ ෆ්ලෝ එකට අලයින් වෙනකොට ඔයගලන්ගේ ඇතුළත ප්‍රශ්න නැතිකොට වෙන්න තියෙන දේ වෙනකොට ඒකත් එක්ක මේ කියන්නේ වෙන්න තියෙන දෙක හේතුඵල වෙන්න ඕන විදියට හේතුඵල සකස් වෙනකොට ඔබගේ ඇතුළත තියෙන 10 ඇතුළත තියෙන කුණු ටික අදාළ පරිදි ගැලවිලා යනකොට ඔබට ඇතුළෙන් නැවත ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කියන දහම සත්‍ය දහම තමාමයි සත්‍ය දහමමයි කියලා එක ඔබට වැටහෙනවා. ඒක මේ කියන හින්දා නෙවෙයි. ඒක ඔබ තුලින් වැටහෙන්න ඕන දෙයක්. ඔබ තුලින් මේ කියන දහම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්නම් ඔබ තුලින් මේ කියන දහම හරි කියන එක දැනෙන්නේ නැත්නම් එහෙනම් ඔබ තාම සුදුසු නෑ මේ මාර්ගෙට එන්න. සුදුසුකම් හදාගෙන කාලෙට එන්න. ඔබ දැන් ඇහුවනම් ඔයාලට කවදාද දවසක එන්න පුළුවන් ඉගෙනගෙන දැනගෙන. ඒ කියන්නේ ට්‍රයල්ස් වලට මුණ දීලා, ඒ කියන්නේ පරීක්ෂා වලට මුණ දීලා කාලයත් එක්කම ඔබට යම් කිසි තැනකට ඇවිල්ලා මේක තේරුම් ගන්න අවස්ථාව ලැබේවා කියලා තමයි මම මේ කියන්නේ. ඒක ලැබුණොත් තමයි අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ මේ සංසාර චක්‍රයෙන්. මේ සංසාර චක්‍රය තුළ මේ අරන් ආපු මේ දුක, මේ කර්මය කියන දුක විතරක් නෙමෙයි, මේ කර්මය කියන දේ ඒ රටාව මේ ජීවිතේදීත් මේ ජීවිතේ තියෙන රටාවල සන්තර සම්බන්ධතාවල ඒ ගනුදෙනු වල තියෙන ප්‍රශ්න හරහා ඔබගේ මේ ප්‍රශ්න ටික නැවත මතක් කරනවා. නැවතත් උඩට රන් දෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් සංසාරේ විඳපු කරුම. මේ ආත්ම භවය විතරක් නෙමෙයි. ඒ ටික නැවත සිද්ධ වෙනවා. කාලීනව පොඩ්ඩක් එහා මෙහා වුණත්, පුද්ගලයාගේ ස්වරූපය පොඩ්ඩක් එහා මෙහා වුණත් මේම කතාවක් සයිඩ් ලයින් එක යනවා. ඉතින් ඒක තමයි එතනදී තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ගමන අපිට ලැබිලා තියෙන්නේ යම්කිසි දෙයක් කරගන්න යම්කිසි දෙයක් කියලා කියන්නේ අපගේ ආත්මීය ගැලවීම ඒ කියන්නේ ආධ්‍යාත්මික පරිවර්තනය උදෙසා තමයි මේ මනුස්ස ආත්මය ලැබිලා තියෙන්නේ. එතකොට අපේ එනර්ජි එක හතර වටේ විහිදලා තියෙනවා නම් අපිට මේ බැලන්සින් ප්‍රොසෙස් එක කරගන්න බෑ. හරි යින් යෑන් එක බැලන්ස් එකේ තියන්න බෑ. මම මේ කියන්නේ ඔයගලන්ට සෝබාදහමටපත් වෙන ක්‍රමය මම මේ කියන්නේ සෝබාදහම බවටපත් වෙන්නේ කොහොමද? බොරුට අනේ මම සෝබාදහම කියලා මම මැතුරුවා කියලා ඔබ සෝබාදහම වලටපත් වෙන්නේ නැහැ.
ස්වභාවදහම කියන්නේ ස්වභාවදහම. ස්වභාවදහමට නතු වෙන්න ඔබ පාරිශුද්ධ වෙන්න. ඔබගේ ඇතුළත හිස් වෙන්න ඕනේ. ඔබගේ ඇතුළත බොරු කුණු ගන්දල් නැති වෙන්න ඕනේ. ගඳ ගහන්න නැති වෙන්න ඕනේ. ඒ නැති වෙනකොට තමයි ඔබට සුද්ධාත්මය වැඩම කරලා ඔබගේ සුද්ධ වීමේ ක්‍රියාවලියට ඔබව එක්කන් ගිහිල්ලා ඔබ සුද්ධ පවිත්‍ර කරලා ගන්නෙ. ඉතින් ඒකට යන්න විතර ඔයගලන් තියෙන එක අහන්න විතරයි තියෙන්නේ. ශ්‍රද්ධාව ඔයගලන් නිකම්ම අරන් යනවා. හේතුඵල හරහා.